අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ කුරුඳු පඳුර සහ කුරුඳු කැපීම කුරුඳු කපද්දි කොහොම මොන විදිහටද කපන්නේ ඒ දේවල් ගැන කියලා දෙන්න. මේ කුරුඳු මේ පඳුර ගත්තාම අවුරුදු 50ක් හෝ 50කට වඩා වැඩි වයසකින් යුක්තු කුරුඳු පඳුරක් වෙනවා. මොකද දැනටම කුරුඳු පඳුර සෑහෙන වයසයි මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ගොඩක් මැරිලා දිරලා තමයි තියෙන්නේ. ගහක් කැපීමේ හොඳකම හින්දා තාමත් පඳුරු දාලා තිනවා. මේ මම කපපු ගහක්. මෙතන මේ ගහ අපි කපන්නේ මේ විදිහට පෙත්ත මේ කියන්නේ පැතලිව තමයි කපන්නේ. මේ උඩ කොටස පැතලි වෙන්න ඕන, කෑලි කෑලි තියෙන්න බෑ. ඒ වගේම ඇන්ගල් එක මේ පැත්තට තියෙනවා නම් හොඳයි. සමහර කට්ටිය කෙලින්ම සාමාන්‍යයෙන් සමතලා වෙන්නත් කපනවා. මේ ඇන්ගල් එක තියෙනවා නම් හොඳයි ගහ දෙසට. ගහ දෙසට මේ ඇන්ගල් එක තියෙනකොට ඔයගොල්ලන්ට පේනවා මේ පැත්තේ වැඩි කොටසක් තියෙනවා. එතකොට මෙන්න මේ හරියෙන් වෙන්න පැල එනවා. එතකොට පැල මේ පැත්තෙන් උඩට මෙහෙම එනකොට ඕගොල්ලොන්ට තේරෙනවා ඇති ගහ මේ විදිහට පඳුරක් විදිහට මෙහෙම ලොකු වෙන්නේ මේ පැත්තෙන් ටික ටික පඳුර වෙනවා. දැන් මෙතනින් අපි තුමු මේ පැලේ මේ හැරි තිබ්බ කියලා දැන් මෙහෙන් කපද්දී ඊළඟට මේ ඊළඟ පඳුර මේ පැලේද්දි තව ටිකක් මෙහෙට වෙන්න ඉන්නේ. දැන් මෙතනින් පැලේන මේ පැත්තට වෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ පැලේ මං කැපුවට පස්සේ තව ටිකක් මෙහෙන් තමයි මේ එන පැලේ මං කැපුවට පස්සේ ආයේ මෙහෙන් තමයි මේ තව මේ පැලයක් එන්නේ. ඒතකොට ටික පඳුර ලොකු වෙනවා. එහෙම පඳුර ලොකු වෙන්න හේතුව මේ මෙන්න මේ විදියට මේ පැත්තෙන් පඳුර එන. දැන් ඇතුල් පැත්තෙන් පඳුරක් ආවොතින් මේ පැලයක් ආවොතින් මේ සාමාන්‍ය පඳුර මේ ඇතුළට තමයි පැලේ හැදෙන්නේ. එතකොට පැලේට ඉරෙලිය හම්බෙන්නේ නැහැ, හුළඟ හම්බෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය පැලේ හැදෙන්නේ නැහැ, පැලේ මැරෙනවා. දැන් මේ පැලේ ඇත්තට වැඩක් නැති පැලයක්. මේක මම හිතා ඇටයකින් හැදිච්ච පැලයක්. මේ ඇටයකින් හැදිච්ච පැලයක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක වැඩක් නැහැ. හරිද? ඒ කියන්නේ මේක සාමාන්‍ය සෑහෙන පරණයි. ඒ පරණ හින්දා තමයි මේ එහෙම ඇටවලිනුත් පැල හැදෙන්නේ. මේ මොකද මැරලා තියෙන හින්දා. මේ ඒතකොට කපන්නේ මේ විදියට. හරිද? මෙහෙම පෙතක් හිටින විදියට තමයි කපන්නේ. ඒක වැදගත් සාමාන්‍යයෙන් කුරුඳු කපන කෙනෙක් මේ ඒ විදියට කපන එක. මොකද කට්ට හිටින්න කැපුවොතින් වෙන්නේ මේක වතුර රැඳිලා මේක කුණු වෙන්න බලනවා. ඒ කියන්නේ අලුතෙන් පැලෙන්නේ නැහැ. හරිද? පැලෙන්නේ නැහැ. ඊට පස්සේ ටික මේ උඩට මේ මස් ඇවිල්ලා පඳුර වැහෙනවා. හරිද? වැහිලා පැලෙන්නේ. ඒක තමයි සාමාන්‍ය මේ තියෙන එක වගේ කට් හිටින්න කලින් කපපු එකක්. හරිද? මේ පැත්තෙන් පැලයක් ඇවිල්ලා තියෙනවා. හරිද? මෙහෙට ඇන්ගල් වෙන්නේ ආනතිය තියෙන්නේ මෙහෙටනේ. එතකොට මෙහෙන් තමයි පැලේ ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනද? දැන් එතකොට පඳුර අරහෙට ගිහිල්ලා තියෙනවා. කොහොම කරත් ඒකේ පිටතට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට පඳුරෙන් එළියට වෙන්න තමයි ආනතිය තියෙනවනේ මෙන්න මේ විදියට. මෙන්න මෙහෙම තමයි ඇන්ගල් එක තියෙන්නේ. ඉතින් මට අද ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ මේ කුරුඳු පඳුරේ මේ මොන විදියටද මේ කපන්නේ කියන එක පිළිබඳව. මේ ගොඩක් ස්තුතියි.